තෙරුවන් සරණයි. මම අද ඔයගලන්ට කියන්න යන්නේ කන්‍යා ලග්නයේ හිමි ඔබ ගැන. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ යම් කිසි ප්‍රශ්නයක් විසඳීමේහි දක්ෂ ඥානයකින් යුක්තයි. ඒක උප්පත්තියෙන්ම ගේන දෙයක්. බොහෝ අනුකම්පා සහගතයි. අනුන්ගේ දොස් දකි. ඊතා ප්‍රවේශම් සහිතයි. ආත්ම විශ්වාසය නම් ඊ타මත්ම අඩුයි. කලබල ගතිය ගොඩක්ම තියෙනවා. ඒ වගේම යම් දෙයක් විස්තර කිරීමේදී ඊතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත කියයි. ගෙදර දොර වැඩ කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම කන්‍යා ලග්න හිමියන්ගේ සිරිතක්. ගෙදර දොර බඩු බාහිර ආදී පවා නියම ක්‍රමානුකූලව තබා ගැනීමට සිතනවා හැම වෙලේම. ලිය කියවිලි ඊතා ප්‍රවේශම් සහිතව පිළිවෙලකට තබා ගන්නවා. උවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරනවා. ලොකු දේවල් අතපසු කරනවා. දීමට නම් ඊටාම ප්‍රියයි. රස දේ කෑමටද ප්‍රියයි. මිත්‍රකම් නම් කල්පවත්තා ගන්නෙ නැහැ. නිරෝගීකම තියෙනවා. එහෙත් නැති ලෙඩට බොහෝ බයයි. ඇති වෙයි කියලා හිතාගෙන ඒ ලෙඩේට බෙහෙත් බොනවා. දැන් සීනි හැදෙයි කියලා හිතාගෙන සීනි හැදෙන්න ඉස්සෙල්ලා ඒ ප්‍රාලණය වෙන්න බෙහෙත් බොනවා. පොළවට නම් බොහෝම හිතයි. වැවීමටත් සූරයි. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් සිදු කරනවා. හිතනවාට වඩා වැඩ කරනවා. රාහු කන්‍යා ලග්නයේ සිටින විට නම් ගති බොහෝමයක්ම මේ වගේ තමයි වෙන්නේ. බුධ කියන ග්‍රහයා බලවත් වුණාම වේගවත් විදියට වැඩ කරනවා. වචන එතකොට සිනහබස් හෝ කපට බස් අධික වෙනවා. දුර්වලකම් හැටියට අපිට පෙන්වන්න පුළුවන් කන්‍යා ලග්න හිමියන්ගේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත්, ඊතා සුළු දේවල් වල ඇඟිලි ගැසීමත්, අනුන්ගේ දොස් සෙවීමත් කියන දේවල් තමයි කන්‍යා ලග්න හිමියන්ගේ දුර්වලකම් හැටියට අපිට පෙන්වන්න පුළුවන්. අපිට කන්‍යා ලග්න හිමියන්ගේ රෝග විදියට අපිට හඳුන්වන්න පුළුවන් ආමාශය රෝගවලටත් සාමාන්‍ය ශරීර ශක්තිය අඩු වීගෙන යන රෝගවලටත් භාජනය වෙන්න පුළුවන්.